Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද පොඩක් වෙනස් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඔන්න මට හම්බුණා Lamborghini. ඉතින් අද අපි බලමු මේ Lamborghini යේ performance කොහොමද කියලා. අපිට හැප්පුණා නේද? බැංගලෝරියක්. ඉතින් guys මේක තමයි මට හම්බෙච්ච Lamborghini. අද අපි බලමු මේකේ high speed එකයි modify එහෙම කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේක නම් ගැම්මක් තමයි. පිටිපස්ස පොඩ්ඩක් අවුල් දමන්න කමන්නේ ඉතින්. මේක ගොඩක් මේ දුර්ලභයි guys මේක පාරේ තියෙනවා නම් කියන්නේ පාරේ ගියාට අපිට ගන්න බෑනේ ඕනේ ඉතින් ආදත් හැමදාම වගේ පොලිසිය හවුස් එක ගත්තා පටන් එම්මෙන්න මේක ඩියු බෝයි එකෙන් තමයි ඔයාලට ගන්න නම් ගන්න පුළුවන් එතන බුගාටි එකක් තිබ්බම මට මතකයි ස්කේප් වෙන ගමන් guys ඉතින් විජාට යන් අඩෝ වලක් එපා හරි ස්ටන්ට් එකක් ගහගෙන යන ගමන් හරි guys එහෙනම් අපි දැන් මෙතනින් සුපුරු පරිදි high speed එක බලමු. ඉතින් මම මෙතෙන්ට තමයි හැමදාම high speed බලන්න ඉන්නේ. ඔක්කොටම කලින් පොඩ්ඩක් නොස්පෝ ඒව කියලා ගහගමු. මොකද නැත්තම් මේක බහිනින්දා අපි නොස්පෝ ඒව කියලා. ඉතින් guys ඔන්න තව password එකක් තමයි මේක. ඉතින් මේකෙන් අපිට nitrous ඉවර කරගන්න නැතුව තියාගන්න පුළුවන්. අපි දැන් nitrous දාගෙන යන හින්දා මම ඒක ගහගත්තා. හරිද? බලමු අපි guys මේක කොච්චර වේගෙන් යයිද කියලා. දැන් 200 න normal pick up වෙනවා අතල් එකේ. guys මේක 233 න් එහාට යන්නේ නැහැ. අඩෝ ඒක ලස්සනට ආවා. guys ඒක දැක්කද අම්මට සිරි ඒක. ඕයි සුපිරියට මාව ඒක නම් ඩ්‍රිෆ්ටික් එක. ඩ්‍රිෆ්ටික් නෙමෙයි guys ඩ්‍රිෆ්ටිං එක. ඉතින් මේකේ high speed එක නම් 233. ඔයි. යමු කොළ පාට එක කැතයි බා. මගේ එක හැප්පුවා බං උඩ තියෙන ඉරිසියාවට. හරි guys එහෙනම් අපි දැන් මේක modify පොඩ්ඩක් දාන්න බලමු. modify පාරක් දාලා ගන්න බලමු මේක modify. lag වෙනවා අයියේ ඇසේ හැප්පෙනමයි ඔක්කොම වෙනවා. දැන් මේක repair එකක් දාන්න එయ్యා කියනෝනේ අපිට. හරි එහෙනම් දැන් අපි විදිහට ඇරලා නෙමෙයි වේගින් යමු. ඉතින් guys අපි channel එක අනිවාර්යයෙන් subscribe කරන්න. subscribe හස්තියට තව චුට්ටයි ඕනේ. හැප්පෙන්න එපා. අම්බෝ guys ඇති යන්තම් ඔන්න අපි ආවා හැප්පෙන්නේ නැතුව ෂේප් එකේ. ඉතින් අපි දැන් එහෙනම් ඔටෝ සර්විස් එක ඇතුළේ අපේ කාර් එක යමු. ඉතින් guys මේකේ රිපෙයාර් එක තියෙනවා normal එකේ තියෙනවා රිපෙයාර් එක. ඊට පස්සේ colors තියෙනවා guys මෙතන. අඩෝ මේකේ colors නම් තියෙනවා. අපි නිකන් කහ පාට එක දාලා බලමු. තැඹිලි පාට කරලා කහ පාට එක ලස්සනයි. නිකන් කහ පාට එක දැම්මා. මේකේ tires එක කරගන්න පුළුවන් rotate කරගන්න පුළුවන්. ඒවත් පුළුවන් guys. ඉතින් මේකේ full modification එකක් දාන්න පුළුවන්. මේකේ දීලා තියෙන ඒවත් අනුව. ඉතින් ඔන්න අපි දැන් paint එක චුට්ටක් මාරු කරගත්තා. tires rotate කරනවා කියන්නේ. අපි tires ඔන්න guys මම tire rotate කරා ගැම්මට. මේක කැතයිද මන් දන්නේ ටික. ඔයාලම මොකද්ද ඔය මේ වෙලා තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න. මේක තැබිලි පාඩ වෙන්න විදියක් නැහැ නේ. ආය පොඩ්ඩක් මේ රිපෙයාර් කරලා බලමු. හරි guys මේක මේ ඇඹිලා තිබිලා තියෙන්නේ. දැන් නම් හරි වෙන්න ඕනේ. ඔය තියෙන්නේ. දැන් හරි. දැන් මම ඉස්සරහා රෝද එහෙම චුට්ටක් නමලා තියෙන්නේ ගැම්මට. මම මේක නම් මේකට ගැලපෙන්නේ නැහැ නිකන් අර රෝඩ්ස්ටර් එකට වගේ නම් ගැලපෙයි මේක. මේ කාර් එකට එච්චර ගැලපෙන්නේ නැහැ නේ යාළුවනේ. ඔයාලම කියන්න කමෙන්ට් එකක් දාලා කොහොමද මේක ගැම්මක්ද කියලා. එහෙනම් අපි දැන් ඉතින් මේක ගෙදරට ගිහින් දාමු. සේව් පාරක් දාන්න ඕන නැත්නම් නැති වුණත් එහෙම. මට නම් ඒක සෙට් උන්නේ නැහැ ඇත්තට රෝද දෙක කමන්නේ මේ වෙනසකටත් එක්ක. පාරේ යද්දි ඉතින් ගැම්මක් තමයි. හැප්පෙන්න එපා. ඉතින් යාළුවනේ මේ ඔන්න අද අපි කාර් එක ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මේක high speed එක 233යි modify කරන්නත් පුළුවන්. ඒ නැති ඊළඟ සෙට් good bye.